සීනි 250. කීයද? 16යි. ඇන්තනියා සල්ලි දීලා ඵලයක්. ගාන පොතට දාන්න. පොතට. ඉන්දි කට්ටත් පොතට දාලා බං ගෙනියන්නේ. දැන් උඹගේ හිතේ පොතේ කීයක් ණය තියෙනවා කියලාද? හරි චන්ද්‍රාක්ක මේ මාස අන්තිමට ඔක්කොම ගෙවලා දාන්නම්කෝ. ගෙවන්නම් නෙමෙයි. ලබන සුමානේ පොතේ ණය ගෙව්වේ නැත්තම් උඹලා ගෙදරට ඇවිල්ලා ඇඳ පුටු මේසයක් උස්සන් මම මෙහෙ ගෙනත් දානවා. ආයි මේ චන්දරා නරක ගෑණි කියන්න එපා. හරිද? උඹටත් පොතටද? නෑ මල් ළඟ සල්ලි තියෙනවා. ඒක මිසක් ලුණු 100ක් කිව්වනේ. මොකද මේ කෑ ගහන්නේ? කෑ ගහන්න නැතුව කන්න බොන්න දෙන්න බෑනේ උඹලට. බට අප්පොච්චිගේ කෑ ගහිල්ල පේන්නේ නැහැ. කටගොන්නක් බීගෙන ගම වටේ දුවන ඒවා. මං කෑ ගහන එක තමයි පේන්නේ. මෙන්න මේ කිරහන්. මේ චන්ද්‍රාක්ක මයි වටේ ටක් ගාලා දෙන්න වෙලා යනවා. පොඩ්ඩක් ඉඳහන්. මැෂින් නෙවෙයිනේ. කවුද වෙනීද? මම අයියා මම. මේ ශිරාන් මල්ලිනේ. මොකෝ මේ පැත්තේ? නිකන්. එන්නේ ඇතුළට. එන්න. වාඩි. ඉතින් මොකෝ මේ පැත්තේ? නිකන්. කැලුමට ලස්සන සින්දු කියන්න පුළුවන්. කො බෙනියයි එහෙම නැද්ද? දවල් දැක්කට පස්සේ තාම හම්බුනේ. මේ මට කැලුමට කියන රහසක් තියෙනවා. ඒ මොකද්ද? අපේ කම්පියුටර් ඉස්කෝල් එකේ ඉන්න කැලුමය වගේම ලස්සන අක්කි කෙනෙක්. ඒ කවුද? මොකද්ද නම? එහෙම කියන්නේ. මං අහන ප්‍රශ්නට උත්තරේ දුන්නොත් විතරයි කියන්නේ. හරි කියන්නකෝ බලන්න. දේ දුන්න කියන නාමපදයේ බහුවචන මොකක්ද කියන්නේ? දේ දුන්න කියන නාමපදයේ බහුවචනේ. දේ දුන්නේ? හරිනේ. හරියටම හරි. එහෙනම් මං යනවා. පොඩ්ඩක් ඉන්න. කොහෙද යන්න හදන්නේ? මට කිව්වේ නෑනේ තාම ක්ලාස් එකේ ඉන්න අක්කගේ නම. අයියා කිව්ව බහුවචන තමයි අක්කගේ නම. එහෙනම් මං ගියා. අම්මද බොල. බෙනියා නේද? කෙල්ල ඕක කිරලා දීපන්. බෙනියෝ! මෙතන පොඩ්ඩක්. මේ මට උඹත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න. මොකක්ද ඇන්ටි? ඇන්ටි පැන්ටි වැඩක් නෑ. කියනවා කවද්ද මගේ බෝඩින් ගාස්තු දෙන්න කියලා. අර කැලුමේත් මෙතනින් දවස් 2-3ක්ම ගියා සුටු පුටුවෙන් රේස් කරාගෙන. ඇන්ටිට ඇත්තම කිව්වොත් මම බෝඩින් ගාස්තු අද දෙන්න තමයි හිටියේ. ඒ වුණාට මේ මාස්ටර් අංකල් මගේ රුපියල් 20ක් කියලා ගත්තනේ. ඉතින් ඇන්ටි රුපියල් 20ක් වලේ සල්ලි දෙන එක හරි නෑනේ. මේ මගේ මිනිස්සයා රුපියල් 20ක් ගත්තා. ඔව් ඇන්ටි. අනිත් එක ඒක බෝඩින් ගාස්තු වලින්ම නෙල ගත්තේ. ඒ කඩෙන් 50ක් අරන් තියෙනවා. බෝඩින් ගාස්තු වලින් 20යි. නිකන් කකා ඉන්නව මදිවට අපේ කනවනේ. ආවදෙන්කෝ. අද දෙන්නම් මං උන්දට සබ්බුව. හේයි. ඔක නවත්ත ගනින්කෝ බං. අරේ මාව කන්න හදනවා. ඒ මොකද? ඒ මොකද කියලා අහන්නේ? බෝඩින් සල්ලි දෙන්න නැතුව. බෝඩින් සල්ලි? බෝඩින් සල්ලි මොකද දුන්නේ නැත්තේ? මං උඹට ගේ සතිනේ සල්ලි දුන්නේ. මොකට සල්ලි දුන්නානේ? ඇත්ත කියපන්. මොනවද ඒ සල්ලි වලට කරේ? හරි බං කෑ ගහන්න එපා. මං හෙට සල්ලි දෙන්නම්. ආයේ කතා දෙකක් නෑ. උඹේ සල්ලි වලින් රට වටේට කෙල්ලොත් එක රවුම් ගහන්න ඇති. එහෙම කතා කරන්න එපා සහෝදරයා. මම විතර නෙමෙයි කෙල්ලොත් එක රවුම් ගහන්නේ. මේ ඔක්කොටම කලින් කියහන්කෝ. අද මොකද උනේ? වැඩක් නෑ බං. හරියට කෙල්ල දිහා බලා ගන්නවත් බැරි වුණා. චී. විලි ලැජ්ජාවේ බෑ. අපරාධේ මං කාපු කට්ට මං අර බඩ කඩਿੱත්තුව අතේ දැන් මෙතනට තල්ලු කරගෙන ආවේ. හරියටම කිලෝමීටර් 5ක්. ඒ මොකද? උඹේ අතින් බයිසිකලෙට මොන හරි වුණාද? මගේ අතින් බයිසිකලෙට මුකුත් උන්නේ නෑ බං. බයිසිකලේ පෙට්‍රල් නැතුව හිට්ටා. මාර කට්ටක් බං මං කෑවේ. ගණන් ගන්න එපා සහෝදරයා, ගණන් ගන්න එපා.
මිත්‍රකම වෙනුවෙන් දාඩිය බිඳක් කරන පුද්ගලයා සැබෑ මිත්‍රයෙක් කියලා බහලා තියෙනවා. බම්බුව. මේ ඔයගොල්ලෝනේ මම ඔයගලන්ව දැක්කෙත් නැහැ. ඕක දාපුවාම අඳුරනයි පේනවා අඩු ඇති. ඉතින් නංගි මම කොහොමත් ඔයගලන්ව අඳුරන්නේ නැහනේ. මේ බස් එක එනවා. අපි යන බස් එක නම් එනවා. මම යන්නේ ඒ බස් එකේ තමයි. අපි යන ගමන් කතා කරමු. පුත කියවනවද කල්පනා කරනවද? මොනවද ඔයාට කල්පනා කරන්නේ? මොකුත් නෑ. ඒක. මං සුදු බේබිගෙන් කාරණයක් අහන්නද? මොකද්ද? සුදු බේබි ඉස්සර වගේ නෙමෙයි. කතා කරනවත් හරිම අඩුයි. හැමතිස්සෙම බැලුවොත් කල්පනාව. බේබි මහත්තයා ගැහුවට පස්සේ තමයි මේ ඔක්කොම. ඕව ගණන් ගන්න එපා. බේබි මහත්තයා කාගේදෝ කේලමක් අහලා එදා බේබිට තරවටු කරලා තියෙන්නේ. සේනක මහත්තයා බේබිට පණ වගේ ආදරෙයි. මටත් කියලා තියෙන්නේ බේබිව පණ වගේ ආරක්ෂා කරන්න කියලා. ආරක්ෂා කරගන්න මම පුංචි බබෙද්ද මැගියම්මේ? ඒක ඇත්ත. බේබි මහත්තයා කිව්වේ බේබි කරන කියන දේවල් යන්නේ තැන් ගැන හොදිසියෙන් ඉන්න කියලා. මමත් මැගියම්මගෙන් ප්‍රශ්නයක් අහන්නද? මොකද්ද? අයියා මාව මේ තරම් ආරක්ෂා කරන්නේ ඇයි කියලා මැගියම්ම දන්නවද? මටත් ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. මේ බේබි මහත්තයා ටීවී බලනවා. මං තේ එකක් දීලා එන්න. ආඩම් කරනවද? අනිවයි මරන්නේ මේ ඩිංගහින්දයි සෝලන් නටන්නේ. මොනේ අම්මපා අදත් කටගොන්නක් බීගෙන නේද? හාමුදුරුවනේ මේ මිනිහට ගෑනු දරුවෙක් ඉන්නවා කියලා මතක නැති හැටි. අනේ අම්මේ කට වහගෙන ඉන්නකෝ. මගේ කට වැහුවම හරි. අර අප්පුච්චිගේ කටේ සද්ද ඇහෙනවද? කවුද කියන්නේ? මට දුකනවා වර පෙස්මේ. වරන පෙස්මේ. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ආසේ කවුද කියන්නේ? මේ ඩිංගහින්දයි නාලං කුටන්නේ. අද හොඳ වැඩක් කරන්න මම. අනේ අම්මේ මෙන්න මෙහාට වෙලා ඉන්න. එහෙට වෙලා ඉඳලා හරියන්නේ නැහනේ. අම්මේ අම්මේ කවුද කියන්නේ? මට දුකනවා වර පෙස්මේ. වරන පෙස්මේ. මම මේ ගමේ ජීවත් වෙන්නේ වැදගත් විදියට. මම බ්‍රෝකර් තමයි. හැබැයි මිනි බ්‍රෝකර්. මේ කට වහගෙන ඉන්නවද? කෑ ගහන්න නැමෙ. කවුද මම කට වහන්න දන්නේ? කසාද ගෑණි. කසාද ගෑණි. චන්ද්‍රා පිනිබායි. මගේ පිළිබෑවිල්ල වැඩක් නැහැ. බයි බයි කියලා මාරු වෙනවද? මාරු වෙනවද? අම්මා රටේ පිටේ මිනිස්සුන්ටත් ඇහෙනවා. මං කෑ ගහන එක විතරද පේන්නේ? දැන් මේ අපොච්චි කෑ ගහන එක මේ මාරු වෙනවද? මේ ළමිස්සියෙකුට අවනම්බු කරන්න එපා. බේබද්දෝ ගෙට ගන්න බෑ. කාපු බීපු තැනකට යනවා. යනවා කිව්වම අහලා. ඉතින් ඔකට ඔච්චර කෑ ගහන්න ඕනේද? මම යනවා තමයි. හැබැයි හිතන්න මම මට නිදා ගන්න තැන නැහැ කියලා. මම යනවාද වේ? මම යනවා. උඹලා අම්මා අප්පච්චි එළුවා ගන්නවා. උඹේ අප්පච්චි බ්‍රෝකර් චන්දා මුදලාලි. ඔන්න මං ගියා. තෝල්කේ යනවා. 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 අම්මා මොකද අප්පච්චි මීරේ කොහෙ යන්නද?
හදාගන්න දෙන්නේ නැද්ද මට මේ මිනිහව? මේ දුකද? මාරුවේ කිව්ව මහල මාරුයක්. හැබැයි හිතන්නේ මම බය යනවා කියලා. හරිද? අර ගෑණියෙකුට ගහන්න බැරි ඉඳලා මම යන්නේ. හරිද? හරිද? අන්න නියම පිරිමිකම. නියම පිරිමියා. මං ගියා. යනවා මගේ නෝන. මගේ නෝන. කෙල්ලගේ මූණේ තියෙන එළිය මට අතන්ට රස්නේ දැනුණා. පිළිල කරන්න දෙන්නකෝ. මේක වෙන කාටවත් කිව්වේ නෑ නේද? පිස්සුද? මම මේක කියලා තියෙන්නේ ඔයාට විතරයි. එහෙනම් කමක් නෑ. හැබැයි කෙල්ලේ මට තේරෙන විදියට කොල්ලටයි දේදුනුට. ඒ වුණාට මන් දන්නවා කොල්ලව අල්ලගන්න. බලමු දේදුනිලු සටනින් කවුද දිනන්නේ කියලා. මේ කරුණාකරලා ගිහින් වාඩි වෙනවද? හොඳමයි කුමාරිකාව. මං ඔබේ හදට ඇහුම්කන් දී පිටව යමි. ඒ මොනවද බලන්නේ? මොනවද බලන්නේ? අප්පච්චි හම්බෙන්න ආවේ. අප්පච්චි? කවුද අප්පච්චි? ජයතිස්ස. ජයතිස්ස? ඔව් ජයතිස්ස. මේ ඇති ජයතිස්ස නෑ. මාස්ටර්. මේ මාස්ටර්ගේ දුවද? අපි දන්නේ නෑනේ මාස්ටර්ට මෙච්චර ලස්සන දුවෙක් ඉන්නවා කියලා. වයස කීයද? අප්පච්චි ඉන්නවද? මොකද කලබලේ? කරුණාකරලා අප්පච්චි ඉන්නවද නැද්ද කියනවද? පො උදුම සරක්නේ. ඇතුලේ ඇති. මේ රංජනී නංගිනේ අප්පච්චි හම්බෙන්නද? ඔව්. ඔය ඉන්නේ? මං හම්බෙලෙන්නම් අයියේ. හොඳයි. අප්පච්චි. අප්පච්චි. රංජනී මොකද මේ වෙලාවේ? අම්මා මේක දෙන්න කිව්වා. මට? ඔව්. එහෙනම් මම යනවා අප්පච්චි. අම්මා කිව්වා අද රැට ගෙදර එන්න කියලා. මම යනවා.
මේක මගෙන් ගේමම තමයි ඉල්ලන්නේ. මොනවද සර් බන්? මට සෝඩා එකක් ගේන්න. හොඳයි සර්. බඩේ අමාරුවද කොහෙද? හිටපන්කෝ. මම ඔය අමාරු ඉක්මනින් හොද කරන්නම්කෝ. කලබල වෙන්න එපා. පාඩු වෙමු. රංජේ! රංජේ! ඇයි සර්? අර බන්දුට කියපන් වැඩි උඩ පයින් ලෑස්ති වෙන්න එපා කියලා. ඌ දන්නේ මේ රෙජි කවුද කියලා. ගිහින් කියපන් මේ රෙජිට වඩා උඩින් පියඹන්න හැදුවොත් තටු කපනවා කියලා. රංජි සර් නැටෙනවා. මම දැක්කාර ඇතුල් වෙන තැන පඩිපෙළ උඩ කවුරු හරි ජරා ගොඩක් පාගගෙන ඇවිල්ලා තියෙනවා. ගොඩක් ගිල හොදලා දාන්න. හොඳයි සර්. රංජි සර් මේ හෝල් එකට එයා ප්‍රෙෂනර් එකක් අරන් ඇවිල්ලා ගහලා දානවා. ඒකේ බලු ගඳ. ඔයාලා තුන්දෙනා මාර විදියට නේද මාත් එක්ක ෆිට උනේ නේද ප්‍රින්සි? කැලුම් අයියට මතකද අපි මුලින්ම හම්බෙච්ච දවස? අර මිස්ටර් විල්වත් හොයාගෙන ආවේ. අර පෙන්සිල් කේස් එකෙන් වැටුනේ. මම නම් ජීවිතේට දැකලා නැහැ ඔයාලා වගේ කටපු තුනක්. අපි කටරු නෙමෙයි. ඒක නෙමෙයි අයියේ. මොකද අපි තුන්දෙනා කියලා විතරක් කිව්වේ. එතකොට දේදුණු අපෝ මෙයා මූණ බල්ලා කතා කරන්නේවත් නැහනේ. ලස්සනයි ඉතින් කොහමත් ආඩම්බරයිනේ. කැලුම් සර් කැලුම් කොහටද යන්නේ? කොහොල්ට සර්? මමත් යන්නේ මේ පැත්තට. එන්න නගින්න. කවුද බං මේ මෑන්? ඒකනේ ආවා නැවතුවා නැග්ග ගියා. මොන වුණත් හැබැයි මේ මෑන් දේදු දිහා හොඳට බැලුවා නේද? යන්න නිලුෂි යන්න. මං වත් එක්ක ආපහු කතා කරන්නේ නැහැ. අනේ මේ බලන්නකෝ. දේදු මාත් එක්ක තරහ වෙලා. අනේ ඩාර්ලින් දේදු මොකද්ද මං ඔයාට කරපු වැරද්ද? ඊට පස්සේ මං ඔයාලත් එක්ක ක්ලාස් යන්න එන්නේ නැහැ. දේදු තරහා ගන්න එපා. නැත්තම් ඉක්මනට නාකි වෙයි. ආව් ඔය hina වෙන්නේ. නිකන් එන්න අද විලු කරන්න හරි.